හායි මම ඔයාලට චූටි වීඩියෝ එකක් අරන් එන්න කියලා හිතුවා. ගොඩක් කට්ටිය මගේ TikTok එකකින් දාලා අහලා තිබ්බ නංගිලා එහෙම මේ අක්කේ පාඩම් කරන්න පොඩි ස්ටෙප් එකක් කියලා දෙන්නකෝ ඔයා දන්නවා නම් කියලා. මං ඒ හින්දා පොඩි මම ඉගෙන ගත්ත දෙයක් මේක. මම කරන දෙයක් මම ඔයාලට කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. එතකොට මම දන්නවා මේ දවස්වල O level A level නංගිලා මන්දා පාඩම් කරන්න ගොඩාක් මහන්සි වෙනවා කියලා. එතකොට එයාලා ඒ පාඩම් කරන්න ගන්න එක්ක උදේට නැත්තම් හවස ඔයාලා ක්ලාස් ගිහින් ඇවිල්ලා ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා එහෙමනේ පාඩම් කරන්න ගන්න නේද? එතකොට ඔයාලා මේ දේ අනුගමනය කරලා බලන්න ඔයාලට ගොඩක් උදව් වෙයි මේ වැඩේ පහසුවෙන්ම ඔයාලට පාඩම් කරගන්න. ඒ කියන්නේ දැන් අද කාලේ මම දන්නවා ගොඩක් කට්ටිය ෆෝන් වලට ඇබ්බැහි වෙලා තියෙනවා වෙන දේවල් ගැන ඔළුවේ තියෙනවා. ඒ හැම දෙයක්ම අමතක කරලා ඔයාලගේ මනස එක තැනකට ගන්න මේක ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. මේක මගේ පෞද්ගලික අදහසක්. මට බලන්න ඔයාලා කරලා කමෙන්ට් එකක් දාන්න මේක සාර්ථකයි නා. හරි මං කියලා දෙන්නම් ඔයාලට කරන්න ඕනේ කොහොමද කියලා. පොඩි දෙයයි තියෙන්නේ ගොඩක් ලොකු දෙයක් නෙවෙයි. විනාඩි 5ක් ඔයාලා විනාඩි 5ක් හොඳට ඇඳ කෙලින් තියෙන පුටුවක වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියාගන්න. මුලින්ම ඔහම ඇස් දෙක පියාගන්න ඕනේ. ඇස් දෙක පියාගෙන ඊට පස්සේ ඔයාලගේ හුස්ම උඩහට පල්ලෙහාට විනාඩි 5. ඒ කියන්නේ විනාඩි 5ක් ඕනෙන්න 30 ඔයාලා 30කට මුලින්ම 30 ගණන් කරනවා 30ට ගණන් කරනවා. ඒ කියන්නේ උඩට අරගෙන හුස්ම 1 ඊට පස්සේ 2 ආයෙ 3 ආයෙ 4 ඒ විදිහට 30 පාරක් කරන්නකො. 30 පාරක් හිමීට කරන්න. 1 2 ඒ විදිහට කරන්න. එතකොට ඔයාලා වෙන දේවල් වලට අවධානය දෙන්න එපා. ඒක ඔයාලා අවධානය දෙන්න ඕනි ඒ ආගේ හුස්ම. ඒ කියන්නේ හුස්ම ඉහළට යන එකටයි පහළට යන එකටයි. එතකොට 1 2 3 4 කියලා 30ට යනකම් විතරක් ඔයාලා අවධානය දීලා බලන්න. එතකොට ඔයාලගේ මනස ඔයාලට තේරෙයි එක තැනකට එනවා. එතකොට ඔයාලට අර අනිත් දේවල් අර කලබලකාරී ගතිය ඔයාලා ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඒ මනසේ මානසික පීඩනය ඒ හැමදේම චූටි වෙලාවකට ඔයාලට අමතක වෙලා යනවා. ඊට පස්සේ ඔයාලා පොත අරගෙන පාඩම් කරන්නකො. ඔයාලා ලොකු සාහනයක් දෙන්නේ මම කියනකොට ඔයාලා එකපාරක් කරලා බලන්න. මුලින්ම විනාඩි 5ක් එහෙම නැත්තම් 30ට මුලින්ම එකේ ඉඳන් 30ට ගණන් කරලා බලන්න. ඊට පස්සේ 50ට. ඊට පස්සේ 100ට. එහෙම දවසින් දවස ඒක අප් කරගන්න. ඒ කියන්නේ වෙනස් කරගන්න. එතකොට ඔයාලගේ මනස මේක පාඩම් කරන කට්ටියම විතරක් නෙවෙයි හැමෝම මේ දේ කරන්නකො. කරලා බලන්න ඔයාලට හොඳට නිින්දක් යනවා. නිදා ගන්න කලින් මේ දේ කරලා ගියොත් එහෙම මනස ගොඩක් රිලැක්ස් වෙලා ඔයාලට හොඳ නිදා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් සාහනදායි දැන් අපි භාවනා කරපුවාම අපි ලොකු ඒ හින්දා මම කියනවට ඔයාලා මේ දේ කරලා බලන්නකෝ විනාඩි 5ක්. විනාඩි 5ක් නැත්නම් අර මං කියනා වගේ 30ට ගණන් කරන්න. 30ට වෙනකම් මුලින්ම ගණන් කරලා මුලින්ම බලන්න ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා ඒකට ඇඩික්ට් වෙනවා. සතියකට දෙපාර තුන් පාරක් ඕනම මිනිස්සෙක් ඕනම කෙනෙක් මහන්සිලා එන කෙනෙක් ඕනම කෙනෙක් ඕක කරාට පස්සේ ඔයාලට පුළුවන් ලොකු සහනයක් ගන්න. ඒ හින්දා මම කියනවට ඔයාලා කරලා බලන්න. කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න ඒ ක්‍රමේ සාර්ථකයිද නැද්ද කියලා. බයි. හැමෝටම හොඳට එක්සෑම් එක කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.